ජනප්‍රිය රංගන ශිල්පිනී කවිහාරි හපුතන්ත්‍රය විසින් රංගන ක්ෂේත්‍රයේදී කාන්තාවන්ට එල්ලවන බලපෑම් සම්බන්ධව සම්මුඛ සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් මේ වන විට වෛරල් වෙමින් පවතිනවා. එහිදී ඇය තමා මුහුණ දෙන සිදුවීම් කිහිපයක් හෙළි කළ අතර මේ ඇයගේ සම්පූර්ණ ප්‍රකාශය උපුටා ගැනීම. උදාහරණයක් කිව්වොත් මට පහුගිය කාලේ ෆිල්ම්ස් 3කට විතර කතා කළා. ඒ කතා කරපු හැම ඩිරෙක්ටර් කෙනෙක්ම රැට මට වීඩියෝ කෝල් ගන්නවා. මම කියන්නේ ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒක තමන් දැනගන්න ඕන ඒවගෙන් වැලකිලා ඒවගෙන් ආරක්ෂා වෙලා රිජෙට් කරලා ඉන්න. ගොඩක් ගෑනු ළමයි රංගන ක්ෂේත්‍රයට එන්න කැමති කට්ටිය ඒවගේ නරක පැතිවලටත් යනපා. නැත්තේ නෑනේ. දැන් ගොඩක් ගෑනු ළමයි ඉන්නවා නරක විදිවලින් ක්ෂේත්‍රයට එන්න බලන්න. ඒ ෆිල්ම්ස් 3ම මට නැති වුණා. දෙන්නෙක් තමයි වීඩියෝ කෝල් ගත්තේ. එක වීඩියෝ කෝල් එකක් නම් ගත්ත ගමන් මම කට් කරලා බ්ලොක් කරලා දැම්මා. එක වීඩියෝ කෝල් එකක් මම ආන්සර් කළා මම ටෙලිග්‍රාම ෂූටින් ගිහින් සෙට් එකේ ඉද්දී. වීඩියෝ කෝල් එක ඔන් කරලා ඔක්කොමල ඔළුව දැම්මා. ඉන්න කැමරාවනුයි ලයිටින් කරන කට්ටියයි ඔක්කොමලාම ඔළුව දාලා බලන් හිටියා. එතනින් පස්සේ ඒක කතා කළේ නෑ. අනිත් එක මට එන්න කිව්වා one goal pace apartment වලට. තව ලේඩිස්ලු දෙන්නෙකුත් ඉන්නවා කියලා. ඊට පස්සේ මම ලේඩිස්ලත් ඉන්න නිසා ඕකේ කියලා හිටියා. ඊට පස්සේ මීටින් එකට කලින් දවසේ කිව්වා එක්කෙනෙක්ට එන්න හම්බ වෙන්නේ නෑ. අනිත් එක්කෙනා ඉන්නවා කියලා. මීටින් එක දවසේ උදේ කිව්වා එයත් නෑ කියලා. ඊට පස්සේ එතනින් බ්ලොක් කළා. උපුටා ගැනීම අවසන්. මේ වගේ අලුත්ම ගොසිප්ස් ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කරන දී සිටින්න අප සමග.